හෙලෝ ළමයි ඔයාලට කොහමද? ඔයාලව මම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලත් එන්න අද අපිත් එක්ක සූ එකට යන්න. බලන්නකෝ අද ඉරිදහින්ද සූ එකට ඇවිල්ලා තියෙන සෙනඟ. අපිත් ටිකක් වෙලා පොලිමේ ඉඳලා තමයි ටිකට් ගත්තේ. ඒෂ් බබා පළවෙනි පාරට තමයි සූ එකට එක්කන් ආවේ. එයා ආසාවෙන් වගේම තමයි පුදුමයෙන් මේ සත්තු දිහා බලාගෙන ඉන්නේ. ඒෂ් බබා අහසම ඩැඩාගේ අතට වෙලා ඉන්නේ. මොකද ඒෂ් බබා අම්මිට වැඩියෙන් ආදරේ ඩැඩාටනේ. එයා කල්පනා කරන්නේ මොනවද කියලා. අපේ පුංචි ඒෂ් බබා මේ ලෝකෙට තම අලුත්නේ. අපි ආසයි එයාට හැම අලුත් අත්දැකීමක්ම හැම තිස්සෙම එයාට ලබලා දෙන්න. ඒෂ් බබා ආසයි කියලා හිතෙන අපිට එක්කන් යන්න පුළුවන් හැම තැනකම අපි ඒෂුව එක්කයි යන්නේ. මට මේ වලහා එනකොට නම් මතක් වුණේ ඩොක්ටර් ඩූලිටල් එකේ ආටිව. එයා වගේමයි යන්නේ. මෙයාත් හරියම කම්මැලි. ඇත්තට ඇරියුත් එයාලා අපිව කයිද? චුට්ටක් මේව ගන්න ගන්නවා. අපිට ටිකක් වෙලා ගියාම ඒෂුගේ නැන්දයි මාමිත් හම්බ වුණා. එයාලත් සූ එක බලන්න ඇවිල්ලා. ඒෂුට හරි සතුටුයි. පේනවානේ මාමගේ කාරේ. ඒෂු මේ පළවෙනි පාරට නැන්දිගේ අතිනුයි අම්මිගේ අතිනුයි අල්ලගෙන ඇවිදින්නේ. හරි සතුටුයි මේ මොහොත දැක්කහම. ඊට පස්සේ අපි හවස් වෙලා අපි 5 දෙනාම බීච් එකට ආවා. අපිට ලන්ච් ගන්න බැරි වෙච්ච හින්දා අපි එතන තිබ්බ හොටෙල් එකෙන් ලන්ච් එක ගත්තා.
පේනවා නේද? ඒෂුට පොඩි කැරට් කෑල්ලක් හම්බෙලා එයා හරි ආසාවෙන් යම් කී කනවා ඒක. ඒ කැරට් කෑල්ල නම් අතාරින පාටක් නැහැ. ගෙදරදී තමයි මෙයාට බත් කවා ගන්න අමාරු. බලන්නකො කැරට් කෑල්ල කන්න ආසාව. මොහොත කියන්නේ හරි අපූර්ව දෙයක්. කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැති. අපි ගොඩක් රෑ වෙනකම්ම බීච් එකට වෙලා හිටියා. මේ ඒෂුගේ ඩැඩා ඒෂුව රැල්ල පාගන්න එකන් යනවා පළවෙනි පාරට. එයා නම් ටිකක් බයෙන් වගේ. වැල්ලට මුලින්ම පය තිබ්බ මගේ ඒෂු බබා. එයා නම් ටිකක් බය වෙලා ඉන්නේ. අඬනවත් එක්ක. ඩැඩා ටක් ගාලා එයා වඩා ගත්තා. එයා අඬන නිසා. දැන් අපි ගෙදර යනවා. thank you මගේ වීඩියෝ එක බලුවට. bye. තුසරණයි. තිල්පීටයි.